හොඳට මතක තියාගන්න ධර්ම මාර්ගය දියුණු කරගන්නට අපි ධර්ම මාර්ගයට පැමිණෙන්න ඕන. ධර්ම මාර්ගයට පැමිණුණොත් තමයි මේ මාර්ගය දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ධර්ම මාර්ගයට අපිට පැමිණෙන්න බැරුව යනවා. හිත අපිරිසිදු වුණොත්. හිත අපිරිසිදුව තිබුණොත් හිතේ කෙලෙසීම බලවත් නම් ධර්ම මාර්ගයට එන්න බෑ. ඒ විදිහට හිත කෙලෙසෙන්න බලපාන දෙයක් තමයි බලවත් දෙයක් තමයි අගුණ කල්පනා කිරීම. අගුණ ගැන කතා කිරීම. අන් අයගේ අගුණ කල්පනා කිරීම, අන් අයගේ අගුණ සිහි කිරීම, ඒ අගුණ කතා කිරීම. හිත බලවත් විදිහට කෙලෙසෙනවා ඒකෙන්. ඒ විදිහට හිත කෙලෙසුනොත් එහෙම අපිට ධර්ම මාර්ගයට එන්න බැරුව යනවා. ධර්මයට එන්න බැරුව ගියොත් මේ ලැබිච්ච ලාභය අපිට අහිමි වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. ඒ නිසා මම අර ඊයේ ඊට කලිනුත් නිතර කියන දෙයක් තමයි ඒ ගුණ කල්පනා කිරීම හොඳින් පුරුදු කරගන්න කියන එක. අපිට ඇත්තෙම බැරි වෙන්නේ මේකමයි. මොකද බැරි වෙන්නේ ගුණ කල්පනා කරන්න බැරි වෙන්නේ ඇයි? අපි ගුණ කල්පනා කරන පුරුදු වුණොත් සසර ගමන බින්දෙන්න අපිට ඒක උදව් වෙනවා. ඉතින් සසර ගමනෙන් නිදහස් වීමනේ අමාරු දෙය. එහෙනම් ඒ ගුණ කල්පනා කිරීම අමාරු දෙයක්. ඒ අමාරු දෙය පුරුදු වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ මහා ගුණ කන්දක් තියෙනවා ගොඩක් අයගේ. ඒ ගුණ කන්ද තිබෙද්දීම අපිට ඒක සිහි වෙන්නේ නැහැ. අපි නැති ගුණයක් හොයනවා. අහවල් දෙය නෑ. තියෙන එක කල්පනා කරන්න හිතෙන්නේ නැහැ. මේවා තියෙනවා තමයි නමුත් මේකකෝ කියලා නැති එක හොයනවා. අපි තියෙනා වූ යම් ගුණයක් තියෙනවා නම් ඒක කල්පනා කළ යුතුයි. යම් ගුණයක් තියෙනවා නම් ඒක කල්පනා කරන්න ඕන. කිසිම ගුණයක් නැත්තම් කිසියම් ගුණයක් නැත්තම් අපි මොකද කරන්නේ? අනුකම්පාව පුදව ගන්න ඕන. එතකොට අපේ හිත කෙලෙසෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න පිරිස අතර හෝ ආයතනයේ හෝ සිදුවන යම් අහිතවත් අමනාපකම් හට ගැනීම පිණිස සිදුව යම් සිද්ධි තියෙනවා නම් පිරිසට අපහසු යැතීම පිණිස ඇති සිද්ධි තියෙනවා නම් ඒවා දිගින් දිගට කතා කරන්න යන්න එපා. අතීත සිද්ධි තියෙනවා නම් ඒවා කතා කරන්න යන්න එපා. සමහරට කෙනෙකුට මතක් වෙන්න පුළුවන්. ඒවා කතා කරන්න එපා. ඒවා කතා කිරීම හරියට වැසිකිලි වලක් අදින්නා වගේ එකක්. වහලා තියෙන වැසිකිලි වල අදිනවා වගේ එකක්. ඇරලා උඩට ගන්නවා වගේ වැඩක්. ඒ නිසා අහිතවත් පිණිස පවතින පරණ සිද්ධි කිසි දෙයක් කතා කරන්න එපා. ඒව එහෙම අමතක කළා දාන්න. මතකයට આવොත් එහෙම ඒක අතලා දාන්න. ඒක යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ වගේ දේ කතා කරන්න එපා. ඊළඟ දේ තමයි තව කෙනෙක්ගේ යහපත් බව ප්‍රකට කිරීම පිණිස. එතන තව කෙනෙක් හොඳයි කියලා පෙන්වා දීම පිණිස වෙනත් කෙනෙකුගේ අඩුපාඩු පෙන්වන්න එපා. පැහැදිලිද? අම්මා හොඳයි කියන්න තාත්තගේ අඩුපාඩු පෙන්වන්න එපා. අම්මා හොඳයි කියලා නම් කොහොමද කියන්න ඕනේ? දැන් සාමාන්‍ය ලෝකයේ ස්වභාවයක් අම්මගේ හොඳ පෙන්වන්න තාත්තගේ අඩුපාඩු පෙන්වනවා. ඒක ක්‍රමයක්. ඒක තමයි ප්‍රචලිතව තියෙන ක්‍රමය. ඒ ක්‍රමයේ ශාසනයට ගැලපෙන්නේ නැහැ. ඒක දේශපාලනයේ තියෙන එකක්. අපේ පක්ෂේ හොඳයි කියන්නේ දේශපාලකයා ගන්නෙ මොකද්ද? ප්‍රධානම ක්‍රමවේදය. අනිත් සීලුම පක්ෂවල කිසිම හොඳක් කියන්නේ නේ? ඒක දේශපාලනයේ තියෙන එකක්. ඒ ක්‍රමයට අපි කටයුතු නොකළොත් එහෙම කළොත් මොකද වෙන්නේ? කුසල් වැඩෙන්නේ නැහැ. ඒක මේ වගේ. අපි හිතමු යම් කෙනෙකුට මේ සුවඳ විලවුන් විකුණන්න ඕනේ. සුවඳ විලවුන් වර්ගයක් විකුණන්න ඕනේ. එයා එක අතකින් සුවඳ විලවුන් ගන්නවා. අනික් අතෙන් අසුචි කෑල්ලක් ගන්නවා. අරම් කියනවා මේ බලන්න මේක අසුචි මේ ගඳයි. කියලා සුවඳ විලවුන් ගැන කියනවා. ජනප්‍රියද? එතෙන් දෙකතු වේද කට්ටිය? නෑ. සුවඳ විලවුන් අලෙවි කරගන්න ඕනේ නම් යා මොකද ගන්න තියෙන්නේ? සුවඳ විලවුන් ටික පෙන්වම හරි. පැහැදිලිද? සුවඳ විලවුන් ටික විකුණ ගන්න ඕන කෙනා එක අතකින් සුවඳ විලවුන් ටිකකුත් අනික් අතෙන් අසුචි ටිකකුත් ගන්නවා. මේ බලන්න මේ අසුචියේ ගඳයි. මේ බලන්න අසුචියේ ගඳයි. නමුත් මේ බලන්න සුවඳ විලවුන් කියලා පෙන්නනවා. කවුරුත් ඒ ව්‍යාපාරයත් එක්ක එකතු වෙයිද? එකතු වෙන්නේ නැහැ. ප්‍රිය කරයිද දෙන්නේ? ප්‍රිය කරන්නේ නැහැ. ඇයි ප්‍රිය දර්ශනයක් එතන නැහැ.
ප්‍රිය හැඟීම උපදවන්නේ දකින්න කෙනාට. පහන් වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් සුවඳ විලවුන් කෙරෙහි හිත පහදවන්න නම් සුවඳ විලවුන් ටික පමණක් ප්‍රදර්ශනය කරන්න. ඒක පමණක් පෙන්වන්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න යහපත් දේ සමාදන් කිරීමේදී යහපත් දේ පමණක් පෙන්වන්න. තව අයහපතක් එක්ක සසඳා පෙන්වීම හැමෝටම කරන්න බෑ. එහෙම ක්‍රමයක්ත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී ඒ දෙක සසඳලා පෙන්වන අවස්ථා තියෙනවා. නමුත් හැම කෙනෙකුටම හැම අවස්ථාවකදීම ඒක කරන්න බෑ. කරන්න යන අය ගොඩාක් ඒ අපේක්ෂා කර ඉලක්කය ඉටු කරගෙන බැරුව යනවා. පැහැදිලිද? ඒ නිසා හොඳම දේ තමයි වටිනා දෙයක් ඉස්මතු කරද්දී එයම ඉස්මතු කිරීම. ගුණයම ඉස්මතු කරලා පෙන්වන එක. එතකොට හිත පහදිනවා, පහන් වෙනවා. ඒ නිසා මේ අය කවදාවත් මේ අඩුපාඩු හිතමින් ඉන්න, අඩුපාඩු කතා කරමින් ඉන්න පුරුදු වෙන්න එපා. ඒක කාටත් අහිත පිණිස පවතින දෙයක්මයි. හොඳට බලන්න අඩුපාඩු ගැන හිතපු වෙලාවකදී හිත අපහසුටපත් වුණාද නැද්ද? අඩුපාඩු ගැන කතා කරන්න ගියාම හිත අපහසු වෙලා අහිතවත්කම්, අමනාපකම් හටගත්තද නැද්ද? ඒක හොඳට බලන්න. හොඳට බලලා ඒකම පාඩමක් කරගන්න. ඒක පාඩමක් කරගත්තොත් එපමණකින් මෙයාට ඒ දුර්වලතාවයෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් බලන්න අර සුවඳ විලවුන් වෙළඳාම් කරන කෙනා අර මං කලින් කිව්ව එක අතකින් අසුචිය අරන් අනිත් අතෙන් සුවඳ විලවුන් ටික තියන් හිටියොත් ඒ සුවඳ විලවුන් ටිකෙන් එයාටවත් ප්‍රයෝජනක් තියනවද? එයාවත් ඒකෙන් සූපත් බවටපත් වෙනවද? එයාට පුළුවන් ද ඒකෙන් සූපත් බවටපත් වෙන්න? ඊමනම් එයාට සූපත් බවටපත් වෙන්න බැරුව තියදී තව කෙනෙක්ට සූපත් බවටපත් කරන්න බෑ නේද? නේද? එහෙනම් අපි තේරුම් ගත යුතුයි අසුචිය අසුචියමයි. තව දෙයක් සමග සම්බන්ධ කරලා අසුපත් බවට පත් කරන්න බෑ ඒකෙන්. ඒක ගන්න බෑ. ඒ නිසා තව කෙනෙකුගේ ඇද අඩුපාඩු පෙන්නා තව කෙනෙකුගේ ගුණ ඉස්මතු කිරීම යහපත් ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. හේතුව මම කියන්නම්. අසුචි සුවඳ විලවුන් දෙක එකට මිශ්‍ර වෙනවද? යහපත් විදිහට එකතු වෙන්නේ නැහැ නේද? ඒ දෙකක් හාත්පසින් ඈත තියෙන්නේ නේද? ඒ වගේ ගුණ කියනවා කියන එක සත්පුරුෂ ක්‍රියාවක්. අගුණ කියන එක අසත්පුරුෂ ක්‍රියාවක්. එහෙනම් සත්පුරුෂ ක්‍රියාවයි අසත්පුරුෂ ක්‍රියාවයි එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දෙක හොඳට තේරුම් ගන්න සත්පුරුෂ ධර්මය තේරුම් ගත යුතුයි. සත්පුරුෂ ධර්මය කියන්නේ අන් අයගේ ගුණ සිහි කිරීම, ගුණ ප්‍රකාශ කිරීම සුදුසු අවස්ථාවේදී. අඩුපාඩුවක් තිබුණොත් ඒක ප්‍රකාශ නොකර සිටීම, ඇහුවත් සංගවලා කතා කිරීම. ඒක සත්පුරුෂ ක්‍රියාව. අසත්පුරුෂ ක්‍රියාව වෙන්නේ අන් අයගේ අඩුපාඩු කියනවා. ඇහුවොත් විස්තර කර කියනවා. මේක අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඒ සත්පුරුෂ වූ ධර්මය අපි පුරුදු කර ගන්න ඕන. සත්පුරුෂ ධර්මය පුරුදු කර ගන්න ඕන. අසත්පුරුෂ ධර්මය අපි බැහැර කර ගන්නත් ඕන. ඒක තමයි ධර්මය පුරුදු කරනවා කියලා කියන්නේ. ඒ දෙකම එකට පවත්වන්න බෑ. ඒ දෙකම එකට තියෙන්නේ නැහැ. ඒ බොහෝ දුර තියෙන ධර්මයන් දෙකක්. ඒ දෙකම එකට තියාගෙන කෙනෙක් සත්පුරුෂ භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අනුතර හොඳට තේරුම් ගන්න. දැන් යම් කෙනෙක් භාවනා කළ පමණින් අසත්පුරුෂ ගති දුර වෙන්නේ නැහැ. යම් කෙනෙක් සමාධිය වැඩි පමණින් අසත්පුරුෂ ගති දුර වෙන්නේ නැහැ. යම් කෙනෙක් සිල් ගත්ත පමණින් අසත්පුරුෂ ගති දුර වෙන්නේ නැහැ. යම් කෙනෙක් ධර්මයේ පාඩම් කළ පමණින් අසත්පුරුෂ ගති දුර වෙන්නේ නැහැ. යම් කෙනෙක් ධර්මයේ කියව පමණින් අසත්පුරුෂ ගති දුර වෙන්නේ නැහැ. තිබෙන අසත්පුරුෂ ස්වභාවයන් බැහැර කර ගැනීම තමයි අපිට තියෙන ලොකුම විසඳාගත යුතු ප්‍රශ්නේ. අසත්පුරුෂ ස්වභාවය බැහැර කරගෙන සත්පුරුෂ භාවය උපදව ගැනීම. එහෙම උපදව ගත්තොත් අපි ගැලවෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? එහෙනම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ සමාධිය ඇති කර නැතිකම නෙමෙයි. ධර්මයේ පාඩම් නැතිකම නෙමෙයි. ශීලයේ පුරුදු කරන්න අමාරුකම නෙමෙයි. මොකද්ද ලොකුම ගැටලුව? ලොකුම අර්බුදය. මේ අසත්පුරුෂ ස්වභාවයන් අඳුනගෙන බැහැර කරන්න තියෙන අපිට අපහසුකම. ඒවා මුල් බැහැගෙන අරටු බැහැගෙන කලක් තිබුණා. ඒකයි සසරේ ගියේ. ඒ මුල් බැහැගෙන අරටු බැහැගෙන තිබුණේ අඳුර ගන්න අපට බෑ.
අඳුර ගැනීම පිණිස තමයි සද්ධර්මයේ තියෙන්නේ. මෙන්න අසත්පුරුෂ ස්වභාවය. මෙන්නේ චරිත ගති කියලා ධර්මයේ කියා දෙනවා. ඒක තේරුම් අරගෙන ඒක බලන්න ඕන මම ළඟ ඒක තියෙනවද? තියෙනවා නම් ඒක බැහැර කරන්න ඕනේ. එසේ තේරුම් ගැනීමම තමයි සිහිය කියලා කියන්නේ. තමන් ළඟ ඒ අසත් ධර්මයේ තමන් ළඟ තියෙනවද කියලා තෝර බෙර ගන්න පුළුවන් නම් එතන සිහිනුවන තියෙනවා. සිහිනුවන පිහිටියා වෙනවා. ඒ අසත් ධර්මයේ ඒ අසත්පුරුෂ ගතිය බැහැර කරන්න තමන් වෑයම් කරා නම් එතන වීරිය තියෙනවා. ඊළඟට සත්පුරුෂ ක්‍රියාව සත්පුරුෂ ධර්මයන් පුරුදු කරගන්න තමන් කල්පනා කළ යුතුයි. එතකොට ඒ විදිහට කල්පනා කරනකොට එතන සිහිය තියෙනවා. ඒ සත්පුරුෂ ගතිය පුරුදු කරගන්න වෑයම් කරනකොට එතන වීරිය තියෙනවා. පැහැදිලිද? එහෙනම් සත්පුරුෂ ගති ඉබේ පුරුදු වෙන්නේ නැහැ. අසත්පුරුෂ ගති ඉබේ දුරු වෙන්නේ නැහැ. මොකක් මුල වෙලාද දුරු වෙන්නේ ඒවා? නරක දේවල් දුරු වෙලා හොඳ දේවල් පුරුදු වෙන්නේ මොකක් මුල වෙලාද? ධර්මයේ ඉස්සලා අහන්න ඕන. අහලා ඒ ධර්මයේ පිළිගන්න ඕන. මෙයයි අසත්පුරුෂ ධර්මය. මෙයයි අසත්පුරුෂ ගති. මෙයයි අසත්පුරුෂ චරිත ලක්ෂණ. මෙයයි සත්පුරුෂ ධර්මය. මෙයයි සත්පුරුෂ ගති. මෙයයි සත්පුරුෂ චරිත ලක්ෂණ. ඒ විදිහට තෝරගන්න ඕන. තෝරගෙන ඒ ධර්මයේ දරා ගන්න ඕන. මේවා බැහැර කළ යුතු දේවල්, මේවා පුරුදු කළ යුතු දේවල් කියලා අපි දරා ගන්න ඕන. ඊට පස්සේ අපි සිහිනුවණින් වාසය කරනකොට අපි තුලම මේව හට ගන්නවා තේරෙනවා. එතකොට තේරුම් ගන්න මේ තියෙන ධර්මයේ කියා දුන්න ආකාරය අසත්පුරුෂ ස්වභාවය මා තුල බැහැර කරන්න, වෑයම් කරන්න ඕන. එතකොට සිහිනුවණ තියෙනවා. සිහිනුවණ තියෙන්නේ ධර්මයේ තුල තිබුණ ධර්මයේ තුල කියා දුන්න ඒ උතුම් ධර්මයේ පිළිගත් කෙනා තුල. එහෙනම් ශ්‍රද්ධාව තියෙනවා. එයා තුල සිහිනුවණ පිහිටනවා. එයා තුල වීරිය උපදව ගන්න පුළුවන්. අන්‍යයා අසත්පුරුෂ චරිත ලක්ෂණ බැහැර කර ගන්නවා ටික ටික. එකපාරට නෙමෙයි, එකපාරට බැරි වෙයි. එකපාරට ගෙවිල යන්නේ නැහැ. ටිංග ඒවා ගෙවිලයි. සත්පුරුෂ ගතිගුණ ටික ටික යන්න පුරුදු කරගන්න පුළුවන්. ආන් ඒ විදිහට ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස තමයි අපි කටයුතු කළ යුත්තේ. ඒ නිසා අඩුපාඩු කල්පනා කිරීම තමාටත් අනුන්ටත් සිළු දිනාටම අහිත පිණිස පවතින දෙයක්. හැබැයි ඒවා එකපාරට දුර වෙලා යන්නේ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නේද? ඒවා තමන් සිහිනුවණින් දැකලා දුරු කර ගන්න ඕන. ඒවා දුරු කර ගැනීම පිණිස උපකාරයක් පිණිස තමයි අපි ධර්මයන් සිහි කළ දෙන්නේ. එතකොට ඔයගොල්ලන් මේ විදිහට ඒවා තේරුම් ගන්නකොට සතුටු වෙන්න ඕනේ. අපිටම තේරුම් ගන්න පුළුවන්කමක් අවස්ථාවක් තියෙනව නේද කියලා. තමන් ළඟ අසත්පුරුෂ චරිත ලක්ෂණ වලට දාලා දේවල් තියෙනවා දැකීමම තමයි සතුටක් මට මේක දුරු කරගන්න පුළුවන් කියලා. නැත්තම් කොහොමද දුරු වෙන්නේ? තමන් එක දකින්න නැත්නම් දුරු කරගන්න බෑනේ. නේද? තමන් එක දකින්න නම් ධර්මයේ තුලින් එක ඉගෙන ගන්න ඕන. ධර්මයේ කියා දෙන්නේ ඒක. නැත්නම් අපි දන්නේ කොහොමද? මේවයි නරක චරිත ලක්ෂණ කියලා ධර්මයේ කියා දුන්නේ නැත්නම් අපි දන්නේ කොහොමද? නේද? එහෙනම් ධර්මයෙන් එක ඉගෙන ගන්නකොට මෙයා සතුටටපත් වෙනෝනේ. අනේ මට මේක අඳුනගෙන බැහැර කරන්න අවස්ථාවක් දැන් තියෙනවා. කියලා ඒ ධර්මයේ ඉගෙන ගන්න එක න සතුට වෙනවා. ඊට පස්සේ හොඳ කල්පනාවෙන් ඉන්නේ. මම ළඟත් මේ අනතුර තිබිය හැකි. මම සසරේ ආවේ ඒවත් එක්ක. මේක දුරු කරගත්තොත් මං ගැලවිලා. කියලා යාට සතුට උපදිනවා. මේක දුරු කරගත්තොත් මං ගැලවිලා. එතනේද ගැලවීම තියෙන්නේ. එහෙමයි ධර්මයට පැහැදිලි යුත්තේ. ඒතර ධර්මයේ මේ විදිහට දරා ගන්න කෙනා සතුටින් ඉන්නවා කියන එක වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. ඇයි එයා දන්නවා උවදුර අඳුරගත්තා, උවදුර දැනගත්තා, දැන් එයා උවදුර අඳුර ගන්න කල්පනා කරනවා. පාරේ යනකොට ඒ පාරේ බොරුවලක් තියෙනවා කියලා දැනගත්තා. දැන් එයා බොරුවල කොතනද තියෙන්නේ කියලා සෝදිසියෙන් යනවා. ඒතර එයා බොරුවල වැටෙයිද? වැටෙන්නේ නැහැ. ගැලවෙන්න පුළුවන්. දැන් බොරුවලක් තියෙනවා කියලා දන්නේ නැහැ. යනවා පාරේ. ඒකට අනතුරක් තියෙනව නැද්ද? අනතුර අත ළඟයි. එහෙනම් අපි අසත්පුරුෂ ස්වභාවයන් මේවයි කියලා ධර්මයෙන් ඉගෙන ගන්නකොට එසේ ඉගෙන ගැනීමෙන්ම එයාට සතුටටපත් වෙන්න එක කරුණක්. ඒකයි ධර්මය අහලා ධර්මයේ සිහි කිරීමෙන් සතුට උපදිනවා කියලා කියන්නේ. ඉතින් අපි ධර්මයේ අහලා ධර්මයේ සිහි කරනකොට සතුට උපදින්නේ නැත්නම් එයා ඒ කාරණේ තෝරගෙන නැහැ. අපි කල යුත්තේ මොකද කියලා තේරෙන්නේ නැහැ. කල යුත්තේ මේකයි කියලා තේරෙන්නේ නැත්නම් ධර්මයෙන් සතුටක් එන්නේ නැහැ.
කල යුත්තේ අසත්පුරුෂ ගති බැහැර කරමින් සත්පුරුෂ ගති පුරුදු කිරීම. මෙයයි කල යුත්තේ කියලා දන්නවනම් අසත්පුරුෂ ගති සත්පුරුෂ ගති ගැන ඉගෙන ගන්නකොට සතුටටපත් වෙනවා. ඇයි? එයාට මාර්ගයේ යන වැටහීමක් එනවා. මෙයයි මාර්ගය කියලා. ඊට පස්සේ අපි එදිනෙදා කටයුතු කරද්දී තමයි මේ චරිත ගති අපි ළඟම තේරෙන්නේ. එතකොට එයා සිහිනුවණින් ඉන්නවා. ආන් එහෙම කලක් තිස්සේ කටයුතු කරන්න අරව බැහැර කරගන්න පුළුවන්. ඒකට පිරිසේ අනුග්‍රහය වුමනයි. පිරිසෙක වාසය කිරීම වුමනයි. එතකොටයි සත්පුරුෂ අසත්පුරුෂ ගති අඳුරගන්න පුළුවන්කම තියෙන්නේ. තනියෙන් එනකොට අසත්පුරුෂ ගති සත්පුරුෂ ගති අඳුරගන්න බෑයි. මේ සත්පුරුෂ ගති වේවා අසත්පුරුෂ ගති හෝ වේවා තව කෙනෙක් උදෙසා තමයි හිතකින් මතුවලා එන්නේ. ගස්ගල් උදෙසා නෙවෙයි. පැහැදිලිද? තව කෙනෙක් පිරිසක් උදෙසා පිරිසක් සමග ඉන්නකොට තමයි මේ සත්පුරුෂ ගති වේවා අසත්පුරුෂ ගති හෝ වේවා ප්‍රකට වෙන්න පටන් ගන්නෙ මිනිසෙක් තුල. නේද? අපි තනියෙන් කාත් කවුරුත් නැති තැනක ඉන්නවා. ඒතර අපිට මේ අන්තෝර බෙර ගන්න බෑ. ඒකයි පිරිසක් සමග වාසය කිරීම තමන්ගේ යහපත් පැත්ත දිනු ගන්න අනුග්‍රහයක් බවට පත් වෙනවා. අනුග්‍රහයක් ලැබෙනවා ඒකෙන්. ඒ නිසා තම තමන්ගේ තිබෙන අඩුපාඩුව තම තමාම තේරුම් ගත යුතුයි. අඩුපාඩුකම තේරුම් ගන්නවා. ඒකල බැහැර කර ගන්න ඕන එක. හොඳ ගතිගුණ තම තමා තුළ පිහිටව ගන්න ඕන. ඒකටයි මේ දහම් දැනුම උවමනා කරන්නේ. දහම් දැනුම ලැබෙන කෙනා, දහම් දැනුම ගන්න කෙනාගේ ස්වභාවය තමයි. ඒ නිවැරදි දහම් දැනුම තමයි ලැබුණා කියන එක තේරුම් ගන්නේ කොහොමද? දැන් කෙනෙකුට මිහිරි ආහාරයක් ලැබිලා ආහාරය වැළඳුවා. කොහොමද තේරුම් ගන්නේ? සුව පහසුටපත් වෙනවනේ. අර අප්‍රාණික ගතිය දුර වෙලා ප්‍රාණවත් බව වෙනවා. සුව පහසුටපත් වෙනවා. ආහාරය වළඳපව නේද? ආන් මේ වගේ මේ ධර්මයේ හිතට ගියා නම් එයා සුව පහසුටපත් වෙනවා. එයාට සතුට උපදිනවා. මෙන්න හරි ධර්මයේ මට ලැබුණා. ඒකයි ධර්මයේ සිහි කෙනෙකුට සතුට උපදිනවා කියලා කියන්නේ. ධර්මයේ ඇසීමෙන්, ධර්මයේ සිහි කිරීමෙන්, ධර්මයේ දරා ගැනීමෙන් සතුට උපදිනවා, ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා කියලා කියන්නේ ඒකයි. එහෙනම් මේ ධර්මයේ කුමක් පිණිසද කියලා තේරුම් ගන්න ඕන. ධර්මයේ කුමක් පිණිසද කියලා තේරුම් ගත්තොත් තමයි ඒ අසූ ධර්මයේ සිහි කළ සතුට වෙන්නේ. ධර්මයේ කුමක් පිණිසද? අසත්පුරුෂ භාවයේ බැහැර කරගන්නත්, සත්පුරුෂ භාව උපදව ගන්නත්. එහෙනම් මේ අසත්පුරුෂ ස්වභාවයන් තේරුම් කරලා දෙන ධර්මය අහනකොට, ඒ ධර්මයේ දරා ගන්නකොට, සත්පුරුෂ භාව ගැන කියා දෙන ධර්මය අහනකොට, ඒක දරා ගන්නකොට එයා තුළ සතුට උපදිනවා. එයාට සොයමින් සිටපු දේ ලැබුණා. නේද? අසත්පුරුෂ භාවය දුරු කර ගන්නටත්, සත්පුරුෂ භාවය උපදව ගන්නටත් උවමනා ධර්මය ලැබෙනකොට, මෙයයි ධර්මය කියලා යට තේරෙනකොට එයා තුළ සතුට උපදිනවා. ඒක ධර්මතාවයක්. ඒ නිසා ඒ ධර්මයන් අපි ඉගෙනගෙන හිතේ දරාගෙන සිහි කරමින් වාසය කරන. එතකොට මෙයාට සතුට වෙන්න පුළුවන්. අපිට පුරුදු කළ යුතු ධර්මයේ මෙයයි. මෙයයි ධර්මයේ පුරුදු කළ යුතු දේ කියලා තේරෙනවා. එතකොට එයා තුළ සතුට උපදිනවා. ඒ සතුටින් වාසය කරනකොට එයා තුළ තිබෙන දුර්වලකම් එයා තේරුම් ගැනීම පිණිස එයා කල්පනා කරන්නේ. තමාට නැඹුරු සිතින් එයා වාසය කරනවා. එතකොට අඩුපාඩු තමන තේරෙයි බැහැර කරගන්න. යහපත් ගුණධර්ම පුරුදු කරගන්න. දවසින් දවස සතුට ප්‍රමෝදේ වැඩි වෙනවා. ඒකයි ධර්මයේ පුරුදු කරගන්න ක්‍රමය. ඒ නිසා අප හොඳට මතක තියාගන්න මේ අඩුපාඩු කතා කරන ස්වභාවය අපි සම්පූර්ණයෙන් බැහැර කරගන්න ඕන. ඒකත් එකපාරට වෙන්නේ නැති වෙයි. නමුත් අපි ඒකට ප්‍රමාද වෙන්න එපා. ඒ වුණත් අපිට හානියක් වෙනවා. හානි වුණාන් පස්සේ ප්‍රතිකර්ම යොදා ගැනීම නෙවෙයි හපංකම. හානි වෙන්න නොදී පවත්වා ගැනීම. තුවාලයක් වුණාන් පස්සේ ප්‍රතිකර්ම කරන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි වඩාත් හොඳ. තුවාලය වෙන්න නොදී පරිස්සම් වීම. තුවාලයක් වුණාම සමහර ප්‍රතිකර්ම කරලා හොඳ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ මානතුරක් තියෙනවා. සමහර තුවාල ඔඩු යනවා. ඔඩු ගිහිල්ලා විනාශ වෙලා යනවා. සමහර විට හොඳ කරන්න කලක් යනවා. සමහරට හොඳ කරත් කැලැල්ල තියෙනවා. සමහරට කැලැල්ල හොඳ වෙන්නත් සෑහෙන කලක් යනවා. සමහර ඒවායේ කැලැල්ල හොඳ වෙන්නේ නැහැ. ඒතර කලින් තිබුණ ප්‍රිය බව නැහැ. ඒ නිසා ඒ ස්වභාවයෙන් තේරුම් ගන්න. ඒ නිසා අපිට හොඳම දේ තමයි තුවාලයක් වෙන්න
උන්ගේ පරිස්සම් වීම. නේද? එතුවාලක් වුණත් මොකද කරන්නේ? දැන් ඉති වුණා කියලා නිකයි නේද? නෑ හොඳ කරගන්න බලන්න ඕනේ. හොඳ කරගන්න ඕනේ. එයාට හැබැයි කලින් තිබුණ අර ප්‍රසන්න භාවය අඩු වෙයි හැබැයි. එයා ටිකක් ඉවසීමෙන් ඊට පස්සේ ඉන්නවා. කලින් මුලින්ම තිබුණු ප්‍රසන්න භාවයේ අහිමි වෙයි යාට. ඒ නිසා අපි හොඳට කල්පනා කරලා හිත paludu කරගන්න නැති විදිහට අපි හදා ගන්න ඕනේ. හිත paludu වෙන්න බලපාන ප්‍රධාන දේ මොකද්ද? අගුණ කල්පනා කිරීම. හිත නැසන භයානක විස. අගුණ කල්පනා කිරීම. හිතේ ඇනෙන උල් වලින් එකක් නේද ඒක? හිතේ ඇනෙන උල් වලින් එකක්. ඒ උල ඇනගන්න එපා. ඒ උල ඇනගත්තොත් බලවත්සේ වේදනාව විඳින්න වෙනවා. ඒ නිසා එකට වාසය කරන අය කෙරෙහි පැහැදුණු සිත උපදව ගැනීම පිණිස එකිනෙකාගේ ගුණම දකිමින්, ගුණම කතා කරමින්, සුදුසු වෙලාවදී ගුණ කතා කරමින් ඉන්න පුරුදු වෙන්න. නිතර සිහි කරන්න. මේ වගේ උතුම් සබ්‍රාහ්මචාරින් වහන්සේලා අසුරු කරන්ට ලැබීම මට ලාභයක්. මට මහා ලාභයක්, මනා ලැබීමක් කියලා සිහි කරන්න. ඒතර අන්නයිගේ ගුණ දකින මානසිකත්වය අඩුපාඩු ඔස්සේ හිත paludu නොකරගෙන සිටීමේ මානසිකත්වය දියුණු වෙයි. ඒක නිවන් මඟ යන්න කැමති කෙනෙකුට ආරම්භේ නම් පුරුදු කළ යුතු ගුණ ධර්මයක්. හොඳයි අපි සිළු දෙනාටම සෙත් පතනවා. එකට වාසය කරන අය කෙරෙහි අහිතවත් අමනාපකම් හට නොගන්නා විදිහට සිළු දෙනාගේම යහපත් වූ ගුණ තිබේ නම් ඒ යහපත් වූ ගුණම සිහි කිරීමට හැකියාව ඉපදේවා කියලා අපි සෙත් පතනවා.